පින් කරලා තියෙනවනේ මේ වගේ වාහනයක් පදින්න. ගත්තට පස්සේ ගෙදර ගෙනියන්න කලින් කරන්න ඕන දේවල් ටිකක්. ඒකක් කිව්ව ගමන් කලබලක් කරනවා. අවල එකක් නැතුව ෆ්‍රන්ට් ක්ලාස් එක පොඩ්ඩක් අපි ගහනවා. ඉම්මන්දේවලු සැප ලබන්නේ මේ වගේ පින් කරලා තියෙනවනේ මේ වගේ වාහනයක් පදින්න. අපි ගියාම භවේකාරී උතර පින් කරොත් අපි ආගම් වල ඇවිල්ලා අපි හිතනවා සැපට ඉන්න උගා. මේ වගේ සැපට ඉන්න සැප වාහනයක් පින් ඇති අය ගත්තාම රංජිත් ස්ටික වින් කරලා දෙනවා. මේ වගේ වාහන ආරක්ෂා කරනවා. ඉතින් ඇවිල්ලා දෙන්නේ මොකද? අලුත් වාහන ජපනීස් යුරෝපියන් ඇමරිකන් ඕන වාහනයක් කම්පැනි එකෙන් නැත්නම් සේල් එකෙන් ගත්තට පස්සේ ගෙදර ගෙනියන්න කලින් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ටික කරගන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ රංජිත් ස්ටික හොයාගන්න. අපි දන්නවා මේ ටින්ටඩ් කරනවා කියන එක. ගොඩක් අය හිතන්නේ ටින්ටඩ් ජෑ කරනවා කියලා කියන්නේ නිකන් මේ කලර් කිරීමක්. එහෙම නැත්නම් මේක ඩාර්ක් කරගන්න කලර් එහෙම කරන්නේ නෙවෙයි. අනිත් එක වගේ ආයෙත් ටින්ටඩ් කරන්නේ වාහනේ ආරක්ෂා කරන්න, වාහනේ තියෙන ඉන්ටීරියර් ටික ආරක්ෂා කරන්න. ඒ වගේම ඇතුළේ තියෙන හීට් එක අපරක් කරන්න එක තමයි ටැග් කරන්නේ. අපි මේ වාහනේ කරන් යන අපේ සේවදායකය අපේ බලාපොරොත්තු වෙන්නේ මට මොනවද ඇතුළේ කරන්න පුළුවන් මේකේ හීට් එක අඩු කරන්න, ආරක්ෂා කරන්න. ඉතින් ඒ දේ තමයි අපි මේ කරමින් ඉන්නේ. අපි ෆ්‍රන්ට් ග්ලාස් එක ඔරිජිනල් PM කියන බ්‍රෑන්ඩ් එකේ ෆ්‍රන්ට් ග්ලාස් එක කලර් එකක් නැතුව ඉන්ටෙක් දුක ගම කලබලක් කරනවා. තව එකක් නැතුව ෆ්‍රන්ට් ග්ලාස් එක පුරුල්ල අපි ගහනවා සම්පූර්ණම. එතකොට කෙනෙකුට එනවා ඉතින් ඉස්සරහට පෙනේද අතුල ඩාර්ක් වෙයි නේද? එහෙම මොකුත් වෙන්නේ නැහැ. කලර්ලස් එකක් තමයි ගන්න අපි. ඒකේ තියෙන වාසිය මොකද්ද? මේ ෆ්‍රන්ට් ග්ලාස් එක රිල් කරාට පස්සේ අපිට එන වාසිය මොකද්ද? අපිට එන වාසිය තමයි අතුලට එන හීට් එක සාමාන්‍යයෙන් මුදුලෙන් එන හීට් එක 60කින් 70කින් අඩු කරලා දෙනවා අතුලට එන එක. ඒකත් එක්කම අපි දන්නවා ඕනම දෙයක් දුර්වර්ණ වෙනවා. මේ ඇතුලේ තියෙන ඉන්ටීරියර් එක මොන මැටීරියල් එකකින් හදුවත් කලර් එක අවපැහැවෙන්න පුළුවන්. මේ ඇතුලේ තියෙන ඩෑෂ්බෝඩ් එක, ඒ වගේම ඇතුලේ සීට්, ගිරුවෙලිය වැටෙන තැන් සියල්ල කලර් එක වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. කෙනෙකුට ඕනනම් චෙක් කරගන්න. අඟල් හතරක් හරි කමන්නේ, අඟල් හතරක් කමන්නේ ආවරණය කරලා කියලා බලන්න මම කියන්නේ බොරු නම් කාලයක් යනකොට අර ආවරණය නොවිච්ච තැන සම්පූර්ණයෙන්ම කලර් එක වෙනස් වෙලා තියෙයි. ආවරණය කරපු තැන කලර් එක හොඳට තියෙයි. ඉතින් ඉන්ටීරියර් ටික පරිස්සම් කරගෙන හීට් එක අඩු කරගන්න තමයි අපි මේ වැඩේ කරන්නේ. ඒකයි මිලියන් ගණන් දීලා මේ වගේ වාහන අරගෙන අපි ගාවට එන්නේ. බලන්නකෝ අපි මේ වැඩේ ආවට ගියාට ඩස්ට් එකේ තියාන ගස්සයට තියාන ගහන්නේ. ඔයගොල්ලෝ බලන්න AC එකේ තියාගෙන තමයි ඩස්ට් එකක් එන්න තියෙන පරිස්සමට. හරියම පරිස්සමට මේ වැඩේ කරන්නේ. ඉතින් එහෙම නැත්නම් මේ වගේ වටිනා වාහන මේ අපිට පුළුවන් මේවා දස්කල් ගානේ දැන් වල තියන් කරන්න පුළුවන් වාහන කියනවා. නමුත් රංජිත් ස්ටික හොයන්නේ ඉන්නේ ලංකාවේ ඉන්නේ ඉහළම පැලැන්ටි අය. ඉතින් ඒගොල්ලන්ට හරියන විදිහට තමයි අපි මේක නිවැරදිව කරලා දෙන්නේ. මේවත් එක එක බලමු සම්මත කරගන්න කියලා. දොරවල් අතර මෙන්න චෙක් කරගන්නවා. ඒ වගේම මේ අපි වාහනේට නැගලා සාමාන්‍යයෙන් වාහනේට නැගලා පහිද්දී අපිට තේරෙනවා අපි අනිවාර්යයෙන්ම මේ ප්ලාස්ටික් ප්‍රොටෙක්ටර් එක අනිවාර්යෙන් අපේ කකුලෙන් වැදිලා ඩැමේජ් වෙනවා. ඒ නිසා මේ ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් එකක් අපි යනවා මෙන්න මේ කොටස් වලට. ඒ වගේම අපි පහිනකොට වාහනේ අනිවාර්යෙන් කකුල මෙහෙම තියලා ඉඳන් ගිහිල්ලා වදිනවා සපත්තුව මේකේ වැදිච්ච ගමන් මේ ටික කීරලා යනවා. ඒක වළක්වන්න ඕන එතෙන්ටත් ප්ලාස්ටික් ප්‍රොටෙක්ෂන් එකක් ගන්නවා. වටේම දොරවල් සෙට් එකක් අපි කරනවා. ඒ වගේම අපි දන්නවා අපි වාහනේ බහිද්දි නැගලා බහිද්දි මෙතනදී කකුල ගෑවෙනවා අපේ. මෙන්න මේ වගේ තැන් වල ඒවා දාමකක් කරන ඒවා නෙවෙයි. නමුත් කෙනෙක් අතින් යම් කරදිලා හරි කකුල ගෑවිච්ච ගමන් සපත්තුවේ තියෙන වැලි වලට නැත්නම් ගම් වගේ දේවල් වලට චූටි වැලි කැට වගේ දේවල් වලට මේක සීරෙනවා. ඒ සීරෙන එක ආරක්ෂා කරන්න අපි පේන් ප්‍රොටෙක්ෂන් එකක් හදනවා. මේක සීරෙන්නේ නැහැ ඊට පස්සේ ඉතින් ක්ලිප් වෙලා යනවා. සාමාන්‍යයෙන් මේවා දුර්වල වෙන්නේ නැහැ. හොඳ බ්‍රෑන්ඩ් එකක් යූස් කරන කොහොමත් අවුරුද්දකට වගේ සැරයක් අපි මේ වාහනේට මේ ටික මේ ගහ ප්ලාස්ටික් එක අයින් කරලා ගහනවා නම් අවුරුද්දකට වගේ සැරයක් ගොඩක් හොඳයි. එතකොට අපිට මේකෙන් ආරක්ෂාව ලැබෙනවා. ඒත් එක්කම අපි දන්නවා දොරක් සාමාන්‍යයෙන් අපි මේවා දොරක් අරිද්දි සම්පූර්ණයෙන්ම වාහනේ ඉඳලා මෙන්න මේ තැන සයිඩ් එකේ වදිනවා. වැදුනහම මෙතනින් පොඩි පතුරක් ගිහිල්ලා ඉන්පස්සේ ඒක සම්පූර්ණයෙන්ම ඇතුළට අර පොඩි බණුව යන වගේ විරුම් යන්න පටන් ගන්නවා. මලකට පානවල යන්න පටන් ගන්නවා. මොකද කිලර් කෝඩ් එක
පයිම කෝඩ් එකට ඩැමේජ් එකක් වුණාම එන්නේ පයිම කෝඩ් එක ඩැමේජ් කරගන්නකොට තියා ගත්තොත් අපිට මේක කිසිම හානියක් නැතුව තියාගන්න. එහෙම ගිහලා දිරුම් එන්න පටන් ගන්නවා. ඒ නිසා මෙන්න මේ ලයින් එකට කලර්ලස් අපි පේන්ට් ප්‍රොටෙක්ෂන් එකක් ගන්නවා. කලර් එකකින් තොරව මොකද කලර් එකකින් ගැහුවොත් අපි දැක්ලා තියෙන සමහර වර්ණවලට බීඩින් ඔබ. බීඩින් එපුවට පස්සේ වෙන්නේ මොනවාද? ඒක ඇතුලේ වතුර ඇදලා ජල වාෂ්ප ඇදලා මේක පටන් ගන්නවා දිරන්න එතන. ඉතින් මේ වගේ අලුත් වාහන වලට කරන්න බෑ. අනිවාර්යෙන් මෙන්න මේ කියන ප්‍රොටෙක්ෂන් ටික වාහනේ ටොයෝටා වුණත් නිසාන් වුණත් මිත්සුබිෂි වුණත් ජපානීස් වුණත් ඊවැඩ් එකක් වුණත් අනිවාර්යෙන් කරන්න ඕනේ. නොකර තියන්න පුළුවන්. නොකර තියොත් වෙන්නේ වාහනේ පරිස්සම නැති වෙලා කියන කාරණේ දුක්වට වෙලා සීලා යන. ඒකට මතක තියාගන්න. අලුත් වාහනයක් ගන්න කෙනෙක් අනිවාර්යෙන් මේ කියන කොටස් ටික වාහනේ ගෙදර ගිහින් කලින් කරත් තමයි වාහනේට අන්සාදාරයෙන් ඉන්නේ. ඊපස්සේ බලන්න මේ මොඩිෆිකේෂන් කරගන්න. අපිට ගන්න පුළුවන්. ඒකේ කවල් මොඩිෆිකේෂන් අවශ්‍යයි. මොන මොඩිෆිකේෂන් නොකරත් අනිවාර්යෙන් මේ පන්දාසයි අයිඩ්ලාස්යි මේ කියන ඉතිරස් ප්‍රොටෙක්ෂන් එකයි කලින් තුමයි. ඇයි එහෙම කරන්නේ? එහෙම කරේ නැත්නම් වෙන්නේ ඔබට අනිවාර්යෙන්ම වාහනේ ප්ලාස්ටික් වලින් මේවා TC කියන ප්ලාස්ටික් එකෙන් ගන්න මේ හෙඩ් එකේ ලේස් එක නිෂ්පාදනය කරලා. ඒ නිෂ්පාදනය කරගෙන මේ වගේ ප්ලාස්ටික් නිසා කාලයක් ඇතුළත කොච්චර බ්‍රෑන්ඩ් එකක් තාවපත් වපර වෙන්න පටන් ගන්නවා. ඒකටත් අපතම මේ ප්‍රොටෙක්ෂන් එකක් තියෙනවා. පුළුවන්. බෑග් එකක් ගන්න බෑග් එකේ තියෙන ටයර් එකක් තියෙනවා හරියට වදින්න පුළුවන්. ඉතින් මේ වගේ ආරක්ෂා කරන දේවල් ටික අනිවාර්යෙන්ම අපි වාහනයකට කළ යුතුයි. ඒ තමයි වාහනයක් ගත්තාම කරන්න පුළුවන්. සාධාරණ මේ වාහනේට ඒ වගේම ඇතුළට ලස්සන 3D කාපට් එකක් දාන්න පුළුවන්. ඒකෙත් ආරක්ෂාව සැලසෙනවා. 3D කාපට් එක කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. එහෙම එකක් දැම්මට පස්සේ ඒකේ තියෙන වටිනාකම ආබාධයේ වතුරු විදුවක් කියලා හැලුණා මොකද එකක් කරනවා. යම් හේතුවකින් වට ඇතුළට කාපට් එකෙන් ඇතුළට ඒක යන්නේ නැතුව පිටි පිටින් අරගෙන අයින් කරන්න පුළුවන්. ඉතින් ඒක මෙන්න මේ වගේ සිද්ධියක් අපි උඩ කරලා දෙන්න නම් මෙන්න මේමයි එක වෙන්නේ. හරි. ඒක තමයි ඉතින් ඒ ටිකක් අපි ඉවරේ කරගන්න මොනවද ඒකත් කරෑකි. ඒ වගේම 3D කාපට් එකක් දාලා අපිට ජොබ් එක සිම්පල් ඉවර කරන්න පුළුවන්. ඉතින් මේ ටික නොකර බයි ඔබ මේක කරනකොට ඔබ හරියටම හරි තැන තෝරගන්න ඕන කරන්න. මොකද ගොඩක් කට්ටිය මේක කරන්න පුළුවන්. මේ තියෙන්නේ ඔරිජිනල් 3M. මේ තියෙන්නේ ඔරිජිනල් 3M බ්‍රෑන්ඩ් එකෙන් එන පේපර්. ඉතින් මෙන්න මේ වගේ ඔරිජිනල් 3M එකක් ගත්තේ නැති ඔරිජිනල් පොලිසිනවා නම් මොනවා පිට එකක් කරලා මේ වැඩේ කරගන්න කීනකින්වත් විතක් එපා. මම දියාගන්න. කීනකින්වත් දෙතන්නේ පාවකට 170ක ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. ඔබ නිකන් එක්කෝබ රවට්ටන තැනකට ගිහිල්ලා ඉවලා 3M කියන එකට නමට ගහලා නමුත් මේකේ තියෙන ගුණාත්මක බව UV ප්‍රොටෙක්ෂන් එක නැත්නම් මේ පේපර් එකේ තියෙන හීට් ප්‍රොටෙක්ෂන් එක නැත්නම් ඔබ ඔය කියන කාරණාවල එකක්වත් වෙන්නේ නැහැ ඔබට. ඒක ඔබ මුදල් ගෙවන එකට ලොකු අසාධාරණයක් ඉන්න හරි තැන තෝරගන්න ඔරිජිනල් බ්‍රෑන්ඩ් මේ වගේ 3M එකක් යනවා නම් ඔබට ඔය කියන කාරණාවල ටිකක් වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි normal company එකකින් ගන්න පේපර් එකක් ගන්න යවුවොත් ඊට වඩා හොඳයි ඔබ නොගහතියක්. මම කියන්නේ ඊට වඩා හොඳයි ඔබ නොගහතියන්නේ සාධාරණයි. ආනෝනම් බ්‍රෑන්ඩ් එකක් අනිවාර්යෙන්ම පවතින එකක්. ඔබ UV ප්‍රොටෙක්ෂන් නැති heat ප්‍රොටෙක්ෂන් නැති කියන පේපර් එකකින් මේ වැඩේ කරගත්තොත් ඔබට ඇතුළේදී දැනේ අවුවේදී ගිනියවුවේ නතර කරලා තිබ්බත් හේවණක ඉන්නවා වගේ දැනේ අන්ති පිටික වගේ දැනකින් මේ වැඩේ කරගන්න. ඉතින් කතා කරන්න මෙන්න තියෙන නම්බර්ස් එනවා නම් ඔබ අනිවාර්යෙන්ම ජොබ් එක දාගෙන ඉන්න ඕනේ වැක්සියන් කරගන්න. ඉතින් මෙන්න තියෙන නම්බර්ස් කතා කරන්න අපි නම්බර්ස් වලට ඔබට ඕනම මොටිවේෂන් එක ඒ වගේම මේ වගේ ප්‍රොඩක්ෂන් ලයින් එක කරගන්න ඕන නම් අපේ තියෙන නම්බර්ස් වලට කතා කරලා ටයිම් එකක් දාගෙන ඉන්න වැඩේ කරගන්න. රංජිත් ටික අලංකාරයෙන් මහගෙදර තුනයි.